හරි. පුතේ ආයිබෝවන් අද අපිට තියෙන්නේ ප්‍රශ්නාංක 1 සම්බන්ධව සාකච්ඡාවක්. දෙන්න මේ Wi-Fi එකට කනෙක්ට් වෙන්න. පුතේ මම ඔයාලට කරන්න කිව්වේ 2016 ප්‍රශ්නාංක 1ද 2017 ප්‍රශ්නාංක 1ද. අද කෑල්ල අතිශය වැදගත්. මොකද අනිවාර්ය ප්‍රශ්නේ එන ස්වරූපය අපි ඉගෙන ගන්න ඕන. ප්‍රශ්න වලට උත්තර ගලපන අපි ඉගෙන ගන්න ඕන. ඒ නිසා මේක අපි කලබලයක් නැතුව ලියපු කට්ටිය හරි දාගෙන අඩුපාඩු ටික හදාගෙන කොහොමද ගන්න කියලා හිතාගෙන හරි එකින් එක ඉගෙනගෙන යන්න ඕන වැඩක් අද තියෙන්නේ. මම අහන්නේ පළවෙනි ප්‍රශ්නේ ඔයාලට මම ගන්නේ 2016 ප්‍රශ්නාංක 1ද 2017 ප්‍රශ්නාංක 1ද. හරි 2016 ප්‍රශ්නාංක 1 අපි කරන්න කියලා තියෙන අපි වැඩේ පටන් ගමු එහෙමනම්. මම පුතේ ගන්න සයිඩ් එකට 2016 ප්‍රශ්න අංක 1. ගොඩක් වෙලාවට පුතේ මේ ප්‍රශ්නාංක 1 අනිවාර්යයි මේ ප්‍රශ්නේ හැදෙන්නේ සමස්ත විෂය ආවරණය වෙනකොට. හරි එතකොට මේ ප්‍රශ්නේදී එයා ඔයාගේ බලාපොරොත්තු වෙනවා මූලික පාඩම් වල දැනුම බලාපොරොත්තු වෙනවා ගිණුම්කරණයේ මූලික දැනුම බලාපොරොත්තු වෙනවා. හරිද? එතකොට ලාභයක් හෝ අලාභයක් හෝ වෙනවා කියන සරල සංසිද්ධිය බලාපොරොත්තු වෙනවා ඔයාගෙන් අහන්න. එතකොට මේ සිද්ධියට අදාළව ඔයාගෙන් අපේ ඉතුරු වෙන මුදල් ප්‍රමාණය කියන්නේ සාමාන්‍ය සංසිද්ධිය. ඔයා ව්‍යාපාරිකයෙක් වුණා නම් ඔයා හැසිරෙන්න ඕන ආකාරය මේකෙන් ගොඩකට ප්‍රශ්න කරනවා. හරි ඔයා කොහොමද ඔයාගේ ව්‍යාපාර මුදල් ටික හොයාගන්නේ? ඔයා කොහොමද ඔයාගේ ව්‍යාපාර ලාභ හොයාගන්නේ වගේ දේවල් සහ ඔයා කොහොමද ඔයාගේ ව්‍යාපාරේ ඉගෙන ගන්න ඇප්ලයි කරන්න කියන මෙන්න මේ කතන්දරේදී බලාපොරොත්තු වෙන කළමනාකරණය සම්බන්ධව මේක ප්‍රශ්න ඇහෙනවා. හරිද? එතකොට හරි ඉවසලිවන්තව ලියන්න ඕන ප්‍රශ්නයක් සාමාන්‍ය ලකුණු 20ක මේ ප්‍රශ්නයක්. එතකොට හරියට පොයින්ට් එකකට ලියලා ලකුණු 20න් ඔයාට අවමේ ලකුණු 19ක්වත් ගත යුතුමයි. එහෙම ගන්න පුළුවන් 20න් 20ම ගන්න පුළුවන්. හරි දශමේ පොයින්ට් එක ලියන්න ඕනමයි පුතා. හරිද? ඉතින් කොහොමද අපි එහෙම ලියන්නේ කියලා බලමු. හැබැයි පළවෙනි කාරණාව තමයි ඔයාට හම්බෙන ඡේදකදී පුතේ ඔයා මෙන්න මේ වැරදි කරන්න එපා. පළවෙනි වැරද්ද තමයි ඔයා ඇවිල්ලා පටන් ගත්ත ගමන්ම මොකද කරන්නේ? ඡේදය එකපාරක් කියවලවා ප්‍රශ්න ටික ආය පාරක් බලනවා. හරිද? ඊට පස්සේ ආ මොකද කරන්නේ? ආය පාරක් උත්තර හොයන්න ඕන නිසා ආය පාරක් ප්‍රශ්නේ බලනවා. ආය පාරක් ඡේදය බලනවා. මෙහෙම ඡේද බල බල ප්‍රශ්න බල බල ඡේද බල බල ප්‍රශ්න බල බල කරනවා. ඔයාලා ගන්නේ පහේ පන්ති පොඩි එහෙම නෙවෙයි. හරි. එතකොට ඔයා තේරුම් ගන්න ඕන කවැරි කාරණාව තමයි ඔයාට සිද්ධ වෙනවා. හරිද? ඔයාට සිද්ධ වෙනවා මොනවා කරන්නද? පළවෙනි වැඩේ ඔයා මේ මුළු ඡේදෙම වැදගත් කියලා හිතන දේවල් ඔයා මුලින්ම අල්ල ගන්න ඕනේ. අංක 1. තේරුණාද? ඒ කියන්නේ මේකේ වැදගත් කාරණා. පුතා සාමාන්‍යයෙන් අර අවුරුදු ගාණක් මේ ඔය ප්‍රශ්න කරාට පස්සේ තේරෙනවා සාමාන්‍ය එකම කාරණා ටික තමයි එක එක විදියට අහන්නේ. හරි ඔය වැදගත් කාරණා කියන ගොඩේදී අනිවාර්යෙන්ම නම් කියන දේවල්, සුදුසුකම් කියන දේවල්, දින කියන දේවල්, යොදවලා තියෙන දේවල්. හරිද? අන්න ඔය වගේ දේවල් අතිශය වැදගත්. නම් වගේ දේවල් වැදගත් වෙනවා, දින වගේ දේවල් වැදගත් වෙනවා, යොදවලා තියෙන දේවල් වැදගත් වෙනවා, සුදුසුකම් ටික වැදගත් වෙනවා. අන්න ඔය වගේ වැදගත් කාරණා කීපයක් අපි මුලින්ම කරන්න ඕනේ ඡේද කියවන
ගමම්ම ඉරි ගහන්න පුරුදු වෙන්න ඕනේ. තේරුණාද? එහෙනම් මම මුලින්ම පළවෙනි අවස්ථාව නිසා මම ඡේද කියවන ගමන් මෙන්න මේ දේවල් වල යටින් ඉරක් අඳගත්තා නම් හොඳයි කියලා මම ඔයාලට කියනවා. ඔයාලා ආන්ගේ දේවල් යටින් ඔයා පැන්සලෙන් ඉරක් අඳගන්න, චුට්ටක් අතහුරු කරගන්න මුලින්ම අංක 1. හරිද? පුතේ මෙන්න මෙහෙම කතාවක් කියනවා. පහත සඳහන් සිද්ධිය ඇසුරින් අංක 1 සිට 10 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න තියෙනවා. පටන් ගද්දිම කියනවා මෙන්න මෙහෙම එකක්. මාලිටි විසින් නැවුම් මල් අලෙවි කිරීම සඳහා ව්‍යාපාරයක් මාලි නැවුම් මල් නමින් 2016 1 දින රුපියල් ලක්ෂ 4ක් යොදවමින් හා ඇයගේ විතුරියක් වන සමන්මලියෙන් 25000ක මුදලක් ණයට ලබාගෙන විහාරස්ථානයක් අසල කුලියටගත් ගොඩනැගිල්ලක ආරම්භ කරන ලදී. ඔන්න පළමු ඡේදයේ වැදගත් කාරණා බහුතරයක් තියෙනවා. අංක 1 මාලති අන්න එයා තමයි ඉතිකාරයා. එයාගේ ව්‍යාපාරය නැවුම් මල් අලෙවි කිරීම. නැවුම් මල් අලවිය වැදගත් කාරණාවක්. අංක 3 එයාගේ ව්‍යාපාර නම මාලි නැවුම් මල්. අංක 3 මාලි නැවුම් මල්. අංක 4 2016 1 හරි රුපියල් 40000ක් යොදා කියන එක වැදගත්. සහ ඇගේ විතුරියක් වන සමන්මලීගෙන් 25000ක්. සමන්මලීගෙන් 25000ක් මුදලක් ණයට ලබාගෙන විහාරස්ථානයක් අසල කුලියටගත් ගොඩනැගිල්ලක පුදාය ගන්න විහාරස්ථානයක් අසල හරි අන්න ඒ කාරණා ටික මුලින්ම වැදගත්. දැන් අපිට සරලව නිකන් ඒක අර ඉරියන් දහම් මොකද මතක් වෙනවා. මෙන්න මෙයා මෙන්න මේ දවසේ මෙච්චර ගාණක් දාලා මෙයාගෙන් මෙච්චර ගාණක් අරගෙන මෙන්න මෙහෙම මේකක් අසල වැඩේ කරා. ආයෙ ඔයාට දෙතුන් වතාවක් කියන්න ඕනේ නැහැ. ඔයා ඒක ඉරියන්ද ගමන් ඔල්ලේ තැම්පත් වෙනුන්ට ලස්සනට තැම්පත් වෙනවා. ඊළඟට එදිනම අලවිය සඳහා මල් අසුරා තැබීමට එදිනම අන්න වැදගත්. එදිනම කියන්නේ 1 1ම කියන එක ඈ. එදිනම කියන්නේ 1 1. හරි ඔය වැදගත්. එදිනම මල් අසුරා තැබීමට 20000ක භාජනයක් අත්පිට මුදලට ගත්තා. පුතා අත්පිට ගත්තා කියන අන්න වැදගත්. අත්පිට අරගෙන ඒ කියන්නේ එවලෙම සල්ලි දීලා එවලෙම භාණ්ඩය අරගෙන විහාරයට විශාල වශයෙන් දිනපතා පැමිණෙන වන්දනාකරුවන්ට මල් අලෙවි කිරීම මෙන්ම ප්‍රදේශයේ කුඩා මල් ශාලාවලටද මල් සැපීමද මෙම ව්‍යාපාරය මගින් සිදු කරනවා. අන්න පුතා මේකේ වැදගත්. මොකද වන්දනාකරුවන්ට මල් අලෙවි කිරීමයි කුඩා මල් ශාලාවලට මල් සැපීමයි. එයා කාරණා දෙකක් කරන තමන්ගේ මල් ව්‍යාපාරයෙන්. අන්න වැදගත් දෙයක්. ඉරියන්න ගත්තා. යටින් කියනවා ජනවාරි මාස සඳහා පාත්වරු සපයා ඇත. පුතා ඔය වගේ වෙලාවකදී ඒකේ ඉලක්කම් වැඩක් නැහැ. වෙලා තියෙන දේවල් ටික බලාගෙන යන්න. හරිද? උදාහරණයක් මේ අත්පිට මුදලට මල් ගත්තේවා තියෙනවා. අත්පිට මුදලට කාර්යාල උපකරණ, අත්පිට මුදලට මල් විකුණුවා, ගෙවූ මාසික ණය පොලිය තියෙනවා, ගෙවූ ගොඩනැගිලි පොලිය තියෙනවා, ගෙවූ මල් ප්‍රවාහන වියදම තියෙනවා, ගෙවිය යුතු විදුලි ගාස්තුවක් තියෙනවා, ගෙවූ වෙනත් වියදම් තියෙනවා. අන්න විවිධ ආකාර වියදම් ගොඩාක් වර්ග දාලා තියෙනවා. හරිද? ඊට පස්සේ 2016 1.31 දිනට ඉතිරි මල්තෝ කිසිවක් නැහැ. එක මල්තෝගයක්වත් නැහැ ඉතුරු වෙලා. කාර්යාල උපකරණ සහ මල් අසුරා තැබීමේ භාජන වාර්ෂිකව 12 බැගින් සරල මාර්ගයෙන් ෂෙයා කරනවා. ඔන්න අද මම වට ෂෙයා කරන හැටි උගන්වනවා. හරිද? එහෙනම් මේක මේ ගැලපුම් පාඩමේ තියෙන්නේ. හැබැයි ගැලපුම් පාඩමේ තිබුණාට අන්න අද වට ෂෙයා කරන හැටි මේකෙදී උගන්වන්න බලාපොරොත්තු වෙනවා අද. හරි. ඊට පස්සේ මේ කියනවා 2016 2.1 දින සමන්මලි මෙම ව්‍යාපාරයට සම්බන්ධ වීමට කැමැති බව දැනුම් දී තිබූ අතර සමන්මලි එන්නේ දෙවනි මාසයේ යන වැදගත් 2.1 සමන්මලි සම්බන්ධ වීමට කැමැති කියලා තමයි කියන්නේ. සම්බන්ධ වුණා කිව්වේ නෑ තාම දී තිබූ අතර ඇය විසින් ලබා දුන් ණය මුදල ඇයගේ ප්‍රාග්ධනය ලෙස සලකන මෙන්න දන්වා තිබුණි. එහෙම කියලා කියනවා. තාම කිව්වේ නෑ අපිට සිද්ධිය වලම මාලති එම ඉල්ලීම පිළි අන්න එයා කිව්ව දේ පිළිගත්ත කිව්වනම් අන්න එදා ඉඳන් එයා අයිතිකාරයෙක් බවට පත් වෙනවා. දැන් පුතා මොකද උනේ සමන්වලි කියලා කියනවා මමත් ওই ව්‍යාපාරට සම්බන්ධ වෙන්නම් අර මම දුන්න ණය මගේ ප්‍රාග්ධනයේ විදිහට සලකන්න කියලා තියෙනවා. අන්න ඒක කිව්වට පස්සේ යෝජනා කරා කියන්නේ ගත්තා කියන එක නෙවෙයිනේ. තේරුණාද? යෝජනා කියන්නේ යෝජනා. ඕන කෙනෙක්ට ඕන යෝජනාවක් කළ හැක. ඒක පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම ඔයා සතුට එච්චරයි. හරිද? එහෙනම් මොනවද තේරුම් ගන්න? එයා ඔයාට දැන් යෝජනා කරා මාත් එන්නම් බිස්නස් එකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක
පිළිගත්තොත් ඒක පිළිගත්තොත් විතරයි එයා ඒකට අයිතිකාරයෙක් වෙන්නේ. දැන් මේක මෙයා කියනවා මාලති මේක පිළිගත්තා කියලා. පිළිගෙන ව්‍යාපාරය සමන්වලී නැවුම් මල් නමින් සමන්වලී සමග දිගටම පවත්වාගෙන යාමට තීරණය කරන ලදී. එහෙනම් මොකද කරන්නේ? මේ දෙන්නම එකතු වෙලා මේ ව්‍යාපාර නම වෙනස් කරලා ආය පාරක් කරගෙන යන්න තීරණය කරනවා. හැබැයි මේක වෙන්නේ කාටද? එකයි එක පටන් ගත්තට අරයා එන්නේ 2යි 1. ඒ වුණ මාසෙක ගැප් එකක් තියෙනවා. ඊට පස්සේ තවද එදිනම ව්‍යාපාරයේ කටයුතු සඳහා සහායකයෙකු බදවා ගන්නා ලදී. අන්න වැදගත් සහායකයෙකු බදවා ගන්නා ලදී. උදා මිනිස්සෙක් අරගෙන සම්පතක් අරගෙන. හරිද? ඔන්න කතන්දරේ. වැදගත් කියන කාරණා කීපයක් පොඩි පොඩි කාරණා කීපයක් තිබුණා. අපි නිකන් අවශ්‍ය කාරණේ පොඩි ඉලිලා ගහගත්තා. ඔය ටික හොඳට ප්‍රමාණවත් අපිට මේ වැඩේ කරගෙන යන්න. දෙවෙනි කාරණා මතක තියාගන්න. case studies ප්‍රශ්නයකදී බලාපොරොත්තු වෙන්නේ ඔයා දන්න දේ ලියන එක නෙවෙයි පුතා. ඔයා දන්න දේ ඡේදයට ආදේශ කරලා ලියන එක. ඒක ලේසි නෑ ලකුණු ගන්න එක. හරි ටක්කෙට පිළිවෙලට පොයින්ට් එකට සුපිරියට ගලපන්න ඕන. නැත්නම් ලකුණු 20ක් වාට හම්බෙන්නේ නැත. එන ලකුණු 20ක් කියන්නේ මතක තියාගන්න. ඔයාගේ පේපරෙන් ලකුණු අතිශය කෙලින්ම 5න් එකක්. හරි ලේසි නෑ. හරි ආය ලොකුම කෑල්ලක් 5 කියන්නේ 5ට එකක් නැති වුණාට ලකුණු 20ක් කියන්නේ අතිශය ප්‍රබල ලකුණු ප්‍රමාණයක්. අනිවාර්යෙන්ම ලබාගත යුතුම. හරි අපි ඉතින් බලමු කොහොමද මේ ලකුණු එකින් එක හූරගන්නේ කියලා පේපරේට. හරිද? අපි යනවා ප්‍රශ්න අංක 1. ප්‍රශ්න අංක 1. උදේ මේකෙදි වඳ ලියාගන්න හරි කල්පනාවෙන් ඈ උත්තර ලියනකොට දැන් මේ ව්‍යාපාර සිද්ධි දෙකක් කියන කලින් වෙන ව්‍යාපාරයක් පස්සේ තව ව්‍යාපාරයක්. දැන් මුලින්ම ප්‍රශ්න අහන්නේ මාලී නැවුම්මල් ව්‍යාපාරය කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයට ඈත් වේද? උදා හොඳ කල්පනාවෙන්. දැන් අපෙන් අහන්නේ ප්‍රශ්න අංක රෝම ඉලක්කම් අංක 1 ආ. උදේ කලින් මාලති කරගෙන ගියපු ව්‍යාපාරය කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයට අයත් වේද කියලා අහනවා. කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයට කිව්වහම අපි දන්නවා ව්‍යාපාර සංවිධාන වර්ග මොනවද? ඒක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපි සමාගම්, රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ සමූපකාර සංවිධාන. එතකොට මෙතන එක අයිතිකාරයෙක් ඉන්න ව්‍යාපාරයක් නම් මාලතීගේ ව්‍යාපාරයේ පුතේ අයිති වෙන්නේ තනි පුද්ගල ව්‍යාපාර. හරි තනි පුද්ගල ව්‍යාපාර වරන්දා ලියන කණම් කීපයක් කේවල ස්වාමි ව්‍යාපාර කියලා අපි කියන මේ දේවල් වලට තනි පුද්ගල ව්‍යාපාර වරහක් දැම්මා කේවල ස්වාමි ව්‍යාපාර ඒක පුද්ගල ව්‍යාපාර හරි නම් කීපයක් තියෙනවා. කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයට කියලා තමයි අහන්නේ. හරිද? ඊළඟට තියෙනවා රෝම ඉලක්කම් අංක 1 ආ කොටස. හරි මේකේනවා මාලී නැවුම්මල් ව්‍යාපාරයට දැකිය හැකි ව්‍යාපාර අවස්ථාවක්. දැන් ඉතින් අර සාම්ප්‍රදායික දෙක මම අර මුල් කාලේ ඔවා උගන්වව පේපර් ක්ලාස් එකේ. මතක තියෙන්න ඕන මොකක්ද? අවස්ථාවක් කියන දේ අයිති වෙන්නේ කාටද? අවස්ථාව පුතේ මේක ඇවිල්ලා ව්‍යාපාර පරිසරය කියන පාඩමේ. ව්‍යාපාර පරිසරයේ ආකාර දෙකයි. අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි. අභ්‍යන්තර පරිසරයේ තියෙනවා ශක්තියින් සහ දුර්වලතා. බාහිර පරිසරයේ තියෙනවා අවස්ථා හා තර්ජන. දැන් අපෙන් අහන්නේ අවස්ථාවක් කියන්නේ ව්‍යාපාරිකයාට ව්‍යාපාර සාර්ථක කරගන්න උදුදුන් හේතු. හරිද? එහෙනම් බලමු ව්‍යාපාරිකයන් ව්‍යාපාර සාර්ථක වෙන්න හේතුව තමයි මොකක්ද? විහාරස්ථානයක් අසල ව්‍යාපාරය ආරම්භ කිරීම. හරිද? මෙයාට ව්‍යාපාරය මේ වෙන්න හොඳ ශක්තියක් තමයි මොකක්ද? විහාරස්ථානයක් අසල ව්‍යාපාරය ආරම්භ කිරීම. හරි? මෙයාගේ ව්‍යාපාර ශක්තියක් ඇවිල්ලා
විහාරස්ථානයක් අසල ව්‍යාපාරයක් ආරම්භ කිරීම. උදා වෙන උත්තර දෙනවා ටක් ගාලා chat එකට. හරි වෙන උත්තර දෙනවා තව තියෙන ලියන්න පුළුවන් උත්තර. ප්‍රශ්නයක් නැහැ දාන්න පුළුවන්. උත්තර දෙනවා දාන්න. හරි. බාහිර පරිසර සාධකයක් විහාරස්ථානයක් අසල තමයි මල් ව්‍යාපාරය ආරම්භ කිරීම තමයි මෙයාගේ අවස්ථාව බවට පත්වන්නේ. හරිද? ඊළඟට බලමු. හරි ඊළඟට බලමු. අංක 2. රෝමිලකම් අංක 2. සමන්වලී නැවුම් අන්න දැන් සමන්වලී කිව්වම යනන්න එතන පුතා මාලතිත් ඉන්නවා සමන්වලිත් ඉන්නවා. හරිද? මේ දෙනවා සමන්වලී නැවුම්මල් ව්‍යාපාර නාමය ලියාපදිංචි කළ යුතු බව සමන්වලී ප්‍රකාශ කරනවා. සමන්වලී කියනවලු එයාගේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කරන්න කියලා. ඉහත ප්‍රකාශය හා ඔබ එකග වන්නේද නිකන් කැත විදියට ඔව් එකගයි මම ආස නැහැ ඒ වගේ දේවල් වලට එහෙම කියන්න බෑ අපිට තේරුණාද එකගයි නම් ඔයා මුලින්ම කියන්න ඕන පුතා එකඟ වේ හරි මේකට එකග වෙන්න වෙනවා හරි මොකද මේ ව්‍යාපාරේ අයිතිකාරය දෙන්නෙක් ඉන්නවා මේ දෙන්නගේ නම නැතුව වෙන නම් දෙකක් ඉන්නවා ව්‍යාපාර කරගෙන යන්න යටින් අහනවා මොකද්ද ඔබේ පිළිතුරට හේතුව දක්වන්න මෙව පන්තියේ කටපාඩම් කරපු දේවල් මොකක්ද හේතුව මොකක්ද හේතුව පුතේ අයිතිකරුවන්ගේ එහෙම නැත්නම් හවුල්කරුවන්ගේ කියලා වැරද්දක් නැහැ අයිතිකරුවන්ගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යාම හරි අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යාම හරිද අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යන නිසා මොකද කියන්නේ අපි මේක ලියාපදිංචි අනිවාර්යයි හරි අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යාම ඊළඟට වෙනවා පාර ප්‍රශ්නාංක 3ට පුතේ ප්‍රශ්නාංක 3A මෙතන කතා කරනවා මාලී නැවුම්මල් ව්‍යාපාරය හා සැසඳීමේදී සමන්වලී නැවුම්මල් ව්‍යාපාරයේ දැකිය හැකි වාසියක් හා අවාසියක් ලියන්න. පුතා මේ වගේ ප්‍රශ්නකදී ඔයා මතක තියාගන්න ඔයා ලියන්න වාසියක් නම් වාසිය කියලා ලියලා ඉන්න ඕන ලියන්න. හරිද? අවාසියක් ලියනවා නම් ඒ අවාසිය කියලා ලියලා ඉන්න. නිකම්ම කාරණා දෙකක් ලියලා බෑ. හරි ලස්සනට ප්ලේස් කරන්න ඕන ප්‍රශ්න ලියනකොට. හරි? ඕව තමයි ලකුණු අඩු වෙන්න හේතුව. ඒ බලන කෙනා වාසිය දන්නේ නැහැ, අවාසිය දන්නේ නැහැ. ඔබ ලියන්නේ තියෙන වටයක් කරකලනේ. එහෙනම් අපෙන් දැන් අහන්න හරි සරල දෙයක් නේ පුතේ. අපෙන් අහන්නේ මොකක්ද? හරිද? අපෙන් අහනවා මාලි නැවුම්මල් ව්‍යාපාරය හා සසඳන කල. හරිද? අන්න මාලිගේ ව්‍යාපාරය කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරය. ඒකත් එක්ක බලනකොට සමන්වලීගේ නැවුම්මල් ව්‍යාපාරය දකින්න. ඒ කියන්නේ සමන්වලී කියන්නේ හවුල් ව්‍යාපාරයක්. මේ අපෙන් අහන්නේ තනි පුද්ගල ව්‍යාපාරයකට සාපේක්ෂව හවුල් ව්‍යාපාරයක වාසිය අපෙන් අහන්නේ. එච්චරයි. හරි? ආයෙනම් අපිට හම් වෙන පළවෙනිම වාසිය තමයි පුතා මෙතන මොකද වෙන්නේ? වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම. හරි? වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම. වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම. හරි? තව කීපයක් අපි ලියමු. මොකද්ද? වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම 1යි. අංක 2 සාමූහිකව තීරණගත හැකි වීම. අංක 2 සාමූහිකව තීරණගත හැකි වීම. සෝලියලම. තනි පුද්ගල ව්‍යාපාරයට වඩා සාමූහිකව තීරණගත හැකි වීම. හරි? මේක ඇතුලේ තනි පුද්ගල ව්‍යාපාරයට වඩා හවුල් ව්‍යාපාරික වාසිය. ඔය වගේ එකක් අරගෙන බලන්න පේපරේට. මේ පාර. හරි. ඊළඟට වගකීම බෙදී යාම. වගකීම බෙදී යාම. වගකීම බෙදී යාම. ලියාගන්න පැත්තකෝවා
වගකීම බෙදියාම වගකීම බෙදියාම වගකීම බෙදියාම ඊට පස්සේ අලාභය බෙදියාම අලාභය බෙදියාම අලාභය බෙදියාම අලාභය බෙදියාම අලාභය බෙදියාම අලාභය බෙදියාම ඔන්න වාසි කීපයක්ම දුන්නා. අවාසි මොනවද? අවාසි මොනවද? පුතේ අවාසිය තමයි මොකද්ද? ලාභය බෙදියාම ලාභය බෙදියාම අවාසියක්. අලාභය බෙදෙනකොට ඒක අවාසියක් වුණා. ලාභය බෙදෙද්දී අවාසියක් ඉතින්. ලාභය බෙදියාම හරි. ඊළඟට සාමූහිකව තීරණ ගැනීමේදී ගැටලු ඇතිවීම 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 හරි වෙන උත්තරයක් තියෙනවා නම් දාන්න සමහර වෙලාවට දැන් මම කියපු නෝන උත්තරයක් තිබුණොත් ඔයාගේ chance එක වැඩි පුතා වරදින්න. ඒ නිසා ඔයාගේ මම කියපු උත්තර නැති දෙයක් තියෙනවා නම් ටක් ගාලා දාන්න මම විනාඩියක් තප්පර 30ක් වගේ දෙන්නම්. මේ ටක් ගාලා දාන්න. එහෙම වුණොත් අපි බලමු ඇයි ඒක වරදින්නේ කියලා මම කියලා දෙන්නම්. එච්චරයි. ඒක මතක තියෙනවනේ ප්‍රමාණය. හරිද? වෙන උත්තර මොනවද තිබ්බොත් ඒක හරියන්න පුළුවන් වරදින්න පුළුවන් හැබැයි වැරදුනොත් ඇයි කියලා දෙන්න. ආන්න හොඳ පුතේ මේක වැරදුනේ ඇයි කියලා බලන්න හරිද? මේකේ දාලා තියෙන එක උත්තරයක් අඛණ්ඩ පැවැත්මක් නොතිබීම කියලා. පුතේ අඛණ්ඩ පැවැත්මක් නොතිබීම කියන උත්තරය වැරදි. ඔයා ඒක අනිවාර්යෙන් ගන්න නැත්තේ අවාසියකටනේ. හරිද? අඛණ්ඩ පැවැත්ම නැති අවාසියක්. හැබැයි මතක තියාගන්න අඛණ්ඩ පැවැත්මක් නැතිවීම කියලා කියන්නේ පුතේ තනි පුද්ගල ව්‍යාපාර වලට අඛණ්ඩ පැවැත්මක් නැහැ. හවුල් ව්‍යාපාර වලට අඛණ්ඩ පැවැත්මක් නැහැ. එතකොට ඒ දෙන්නටම ඒක අවාසියක්. දැන් අපෙන් අහන්නෙම තනි පුද්ගල ව්‍යාපාරයකට සාපේක්ෂව හවුල් ව්‍යාපාරයක. එතකොට අර තනි පුද්ගලටයි දෙන්නටම සමාන වෙනව ගන්න බෑ. තනි පුද්ගල එකක නැතිද? තනි පුද්ගල එකට අදාළ නැතිව පමණමයි හවුල් ව්‍යාපාරට ගලපලා ගන්න බෑ. කියන්නේ වාසිය මේ දෙන්නගේ වාසිය ගොඩක් සමානයි. අන්න ඒ නිසා තමයි මෙහෙම ප්‍රශ්නයක් අහන්නේ. මම ඔය වගේ උත්තර බලාපොරොත්තු වෙන තමයි ඔයාගෙන් අහුවේ. පුතේ තනි පුද්ගල ව්‍යාපාරයකටයි හවුල් ව්‍යාපාරයකටයි සමාන වෙන කාරණා තිබ්බොත් ඕකට ගන්න බෑ. අපෙන් අහන්නේ මෙයා තනි පුද්ගල එකකට වඩා හවුල් කියලා. එතකොට කල්පනාවෙන් උත්තර දෙන්න වෙනවා අපිට. හරිද? ඕක තමයි මට ඕන වුණේ. ගොඩාක් thank you පුතේ උත්තර දැම්මට. හරිද? අපි යන් ඊළඟ එක. ප්‍රශ්න අංක 4ට මං එනවා. ප්‍රශ්න අංක 4. රෝම ඉලක්කම් අංක 4 නේද? 4ද? නෑ sorry. 3A. ඔය 3A වල කියනවා සමන්මලී නැවුම්මල් ව්‍යාපාරයට සහායකයෙකු බඳවා ගැනීම කුමන කළමනාකරණ කාර්යයට අයත් වේද? මං ඔය කළමනාකරණ කාර්යයන් ටික පාඩම් කරන්න කෙටි ක්‍රම ඕන තරම් ගන්නවා. හරිද? පළවෙනි එක සැලසුම් කරන්නේ පාඩම් කරන්න කිව්ව කොහොමද? තීරණය කරා කිව්වොත් ඒක සැලසුම් කරන්නට අයිති වෙන්නේ. සංවිධානකරණය කියන්නේ සම්පත් තනතුරු සහ වැඩ බෙදා හැරීම කිව්ව සංවිධානකරණයට. නායකත්වය මඟ පෙන්වීම වගේ අදහසක් තිබ්බොත් ඒක මෙහෙයවීමට. හරිද? අපේක්ෂිත ප්‍රතිඵලයි සත්‍ය ප්‍රතිඵලයි සංසන්දනය කරොත් ඒක පාලනය.
නැත්තම් යම් කිසි දෙයක් සොයා බැලුවොත් ඒක පාලනය. දැන් මෙතන කියන්නේ මොකද්ද? සේවකයෙක් බඳව ගත්තා. අන්න පුතා සේවකයෙක් බඳව ගත්තොත් සැලසුම් කරන්නයි වෙන්නේ නැහැ. මෙහෙවීමයි වෙන්නේ නැහැ. පාලනයි වෙන්නේ නැහැ. මේකයි මොකද්ද? සංවිධානකරණය. සබඳ සංවිධානකරණය මොකක්ද කියලා වශයෙන් තනතුරු සම්පත් තනතුරු සහ වැඩ. අන්න පුතා සම්පතක් අරගත්තේ. තනතුරක් මේ ගත්තේ. එහෙනම් මේක අයිති වෙන්නේ කළමනාකරණේ සංවිධානකරණයට. සංවිධානකරණය. හරි සංවිධානකරණයට අයිති වෙන්නේ. සංවිධානකරණයට මේක අයිති වෙන්නේ. හරි සංවිධානකරණයට. ඊළඟට දෙන 4 සමන්මලී නැවුම්මල් ව්‍යාපාරයේ සිල්ලර වෙළඳාම මෙන්ම තොග වෙළඳාමේ යෙදේ. මෙම සිද්ධිය තුල දැක්වෙන සිල්ලර වෙළඳාම සඳහා නිදසුනක් සහ තොග වෙළඳාම සඳහා නිදසුන බැගින් ලියන්න. පුතා ඔය වෙලාවෙදිත් අර වගේමයි ප්‍රශ්නාංක 4 ඔයා මුලින්ම කරන්න ඕන ඒ අහලා තියෙන දෙන්න ගන්න ඕන. සිල්ලර වෙළඳාම අනිත් එක තොග වෙළඳාම හරියට මේ දේවල් ගන්න ඕන පුතේ. තේරුණාද? බලන්නකො සිල්ලර වෙළඳාමට දාන උදාහරණය මොකද්ද මෙතනදී? මට ලැබු ඩීරක් ඇන්දා. මෙයා ඇවිල්ලා පුතේ අර විහාරස්ථානට එන කට්ටියට මල් විකුණනවා. ඒ ආය පාරක් විකුණන්න බලාගෙනද? නෑ. එයා ලේව ගන්නේ පූජා කරන්න. ඒ කියන්නේ එයාගේ පාරිභෝජනයට ගන්න. එහෙනම් පළවෙනි එක තමයි පුතා වන්දනාකරුවන්ට මල් අලෙවි කිරීම. වන්දනාකරුවන්ට මල් අලෙවි කිරීම. මල් අලෙවි කිරීම. ඒකයි වෙන්නේ කොහෙටද? සිල්ලර වෙළඳාම. හරි ලස්සන ප්ලේස් කරන්න ඕන උත්තර. තොග වෙළඳාමයි වෙන්නේ කාටද? පුතේ මෙයා ඇවිල්ලා ඒ මල් ශාලාව වලට දෙනවා. මල් ශාලාවේ කට්ටිය ඒ මල් ආයෙ පාරක් තව කෙනෙක් විකුණනවා. මල් වඩාමක මේක හදලා. එහෙනම් පුතේ කුඩා මල් ශාලාව වලට සැපයීම. කුඩා මල් ශාලාව වලට විකිණීම කිව්වත් කමක් නැහැ. නැත්තම් සැපීම කිව්වත් කමක් නැහැ. කුඩා මල් ශාලාවලට සැපීම නැත්තම් විසිරීම. හරි. කුඩා මල් ශාලාවලට සැපීම වන්දනාවලට අලෙවි කිරීම. මතක තියාගන්න ඔන්න ගොඩක් වෙලාවල් වලට ඔයාගේ ඔය අනිවාර්ය ප්‍රශ්නේ මෙන්න මේ පළවෙනි ප්‍රශ්න පහම එන්නේ ව්‍යාපාර අධ්‍යයනය හා සම්බන්ධ වෙලා. හරි ඔය ප්‍රශ්නාංක 6ක් එන්නත් පුළුවන් ඈ. 6ක් එන්නත් පුළුවන්. බොහෝ වෙලාවට ඔයාගේ පළවෙනි ඔය ප්‍රශ්න 4 5 එන්නේ ගොඩක් ව්‍යාපාර අධ්‍යයනත් එක්ක 4 5 දක්වා එන්නේ. හරිද? පහෙන් එහාට බොහෝ වෙලාවට ගිණුම් කරන එක. يعني බොහෝ කොහොම ගිණුම් කරනවා වෙන්නේ ඉතින් එහාට. හරිද? එහෙනම් බලමු මෙතනින් එහාට මොකක්ද අපිට කරන්න තියෙන කාරණාව කියලා. මෙතන අවුලක් නැහැ කියලා මම හිතනවා. බෝඩ් එක මකන්න වෙන්නේ. කවන්න මම පුළුවන් විදිහට ඉදිරිය මැනේජ් කරන් ගියාගෙන යන්න. ප්‍රශ්නාංක 5 2016 අන්න දින වැදගත් ඈ. 1 දිනට මාලි නැවුම්මල් ව්‍යාපාරයේ ගිණුම් කරන සමීකරණය අගයන් සහිතව ලියන්න. පුතේ එහෙනම් 1 දිනට පේනවා නියමයි. අංක 5 ගිණුම් කරන සමීකරණය අපි ඉල්ලනවා. ගිණුම් කරන සමීකරණය දෙනවා මොකද? වත්කම් සමානයි හිමිකම ධන වගකීම්. හරි එහෙනම් බලමු අපි මේකේ මුලින්ම වෙලා තියෙන ගණන් බලන්න පුතා. 1 රුපියල් ලක්ෂ 4ක් යොදවමින් අන්න 40000ක්. එහෙනම් අංක 1 මොකද්ද? මාලති රුපියල් 40000ක් ව්‍යාපාරට දැම්මනම් ව්‍යාපාරට මුදල් එනවා. මුදල් කියන්නේ වත්කමක්. එහෙනම් මුදල් දාන්න මුදල් කියන වත්කම වැඩි වෙනවා. හරි රුපියල් 40000යි. මේක දැන් මේ අයිතිකාරයා දාන ඕනම දෙයක් අපි හඳුන්වනවා ප්‍රාග්ධනය කියලා. එහෙනම් ප්‍රාග්ධනය රුපියල් 40000ක් වැඩි වෙනවා. පුතා ධන ලකුණ දාලක පෙන්නනකොත් හොඳයි. හරි වගකීම් වල බලපාන්නේ නැත.
එදාම කියනවා එදිනම සමන්මලීගෙන් 25000 මුදලක් ණයට ගත්තා. එහෙනම් සමන්මලීගෙන් ගන්න තියෙන මුදල් එහෙනම් මුදල් ගන්න පුතා ආයෙ පාර මොකද වෙන්නේ? මුදල් කියලා රුපියල් 25000ක් වැඩි වෙනවා. හැබැයි මේ කරන් තින්නේ ණයට පුතා මම වාට උගන්වනවා ගනුදෙනුවක් නමකින් ලබා දුන්නොත් ඒ නමින්ම ගිණුම් කියන්න සමන්මලී කියලා රුපියල් 25000යි සමන්මලී කියලා 25000යි මම ලියන්න දාලා දෙන්නම් මේ වැඩි කට්ටිය බලාගෙන ඉන්න මුලින්ම හරිද ඊළඟ බලන්න මේ කියනවා එකයි එක දිනනේ ආයෙ මොකද්ද කියන්නේ අලගිය සඳහා මල් අසුරා දෙවියන් 20000 මල් අසුරා දෙවියන් 25ක වාජන පුතේ එතකොට මොකද වෙන්න ඕනේ වාජන ගත්තනම් ඔන්න වාජන වැඩි වෙනවා රුපියල් 20000ක් හරිද වාජන 20000ක් වැඩි වෙනවා මේක අත්පිට ගත්ත නිසා අපේ මුදල් අඩු වෙනවා එහෙමනම් මුදල් අඩු වෙනවා හරි මුදල් 20000ක් අඩු වෙනවා හරි මුදල් 20000ක් අඩු වෙනවා ඊට පස්සේ ඔයා මෙන්න මේ සමීකරණය යටින් ඉරක් ගහලා මේ වගේ එකතු ටික යට අරගෙන පෙන්නන්න පුතා මට එකතු කරන්න ඉඩ නැහැ ඔයා මට වත්කම් වල එකතු අරන් කියන්න හිමිකම් වල වක්කීමම දාන්න හිමිකම 40යි වක්කීම් වල 25යි ඔයාලට දාන්න වත්කම් වල මේ මෙතන එකතු කියෙදෙන්නේ කියලා මේ 40 25 20 එකතු වෙලා 20000 අඩු වෙන්නක් කියලා නේ මෙන්න මේක සමීකරණය පෙන්නන්නේ. හරි කලබල වෙන්න එපා. දිනේ බැලුවා අහලා තියෙන දිනේ විතරයි. මේකේ තියෙන ඔක්කොම ටික දාන්නේ පිස්සෝ වගේ. ඉල්ලන දිනේට විතරයි හදන්නේ. අපේ ළමයි කියන ගණන ඔක්කොම දානවා සමීකරණයට පිස්සෝ ටික වගේ. එහෙම කරන්නේ නැහැ. ඉල්ලන දිනේ කවද්ද එදාට හදලා දෙන්න පාඩුවේ. සංගාල එකතු දාන්න. යක් එකතු ගන්න ඕන. අඩුපාඩු කට්ටිය හදන්න සංගාල. හැට 50000ක් තියෙනවා එකතුව හරිද හා අපි යන් ඊළඟට ප්‍රශ්න අංක 6 පුතේ අරක ලියා ගන්න කට්ටිය ඉන්නවද කවුරු හරි ඒක හරි කට්ටිය කෝ බලන්න පොඩි මෙසේජ් එකක් දාගෙන යන්න අපි පොඩක් ගැම්මට ගොඩ දවසින් කට්ටියත් එක්ක chat එකක් දාන්න හම්බුනේ නැහැ දැන් ඉතින් chat දාන්න කාලයක් නැහැ මාස්ටර්කම ආරේ තියෙන්නේ තව ඉන්නව හරි කට්ටිය ඉන්නවා ඔය හොඳයි අන්න ඔය වගේ සියලු ගණිත දාලා ඔයගේ ගත්තා කියන්නේ ඇත්තටම හොඳයි පුතේ බය වෙන්න එපා ඔයාලා බය නැතුව එක්සෑම් එක වෙනුම අපිට යන්න පුළුවන් කිසි කේස් එකක් නැහැ අපි ඊළඟට අංක 6 රුපියල් 18ක කාර්යාල උපකරණ අත්පිට මුදලට ගැනීම ගිණුම්ගත කිරීමට අදාළ දිත්ත සටහන ලියන්න අයියෝ ලේසි ප්‍රශ්නයක් කියනවා දිත්ත සටහන ලියනකොට මම අපේ ළමයිට උගන්වලා තියෙන ක්‍රමයක් මොකක්ද ක්‍රමය පුතා දිත්ත සටහන ලියනකොට අංක 1 බලන්න ඕන දේ මොකක්ද මේ ගනුදෙනුව මුදලින් වෙච්ච එකද නැති එකද ටක් ගාලා chat එකට දැන් chat එක පුරවන්න මුදලින් වෙච්ච එකද නැති එකද ඔයාට තේරෙන්න ඕන ඔයා මම මේ කියන දේ කරොත් දිත්ත සටහන් ආයෙ වරදින්නේ නැහැ ජීවිතේටවත් ඔයාම ටක් ගාලා දාන්න මේක මුදලින් වෙච්ච එකක් නම් ඔව් නැත්තම් නැහැ එච්චරයි ඔයා බලන්න ඔයා මේක හරියට අල්ලගත්තොත් දිත්ත සටහන් ලියන කවුලක්ම නැහැ හරි මම අහන්නේ පොඩි ප්‍රශ්න තුනයි අහන්නේ පළවෙනි ප්‍රශ්න මොකක්ද මේක මුදලින් වෙච්ච එකද නැති එකද ටක් ගාලා දාන්න මේක මුදලින් වෙච්ච එකද නැති එකද
කාර්යාල උපකරණ අපිට මුදලට ගත්ත එක මුදලින් වෙච්ච එකද නැති එකක්ද? ඔවුලු ඔවුලු ඉතුරු කට්ටිය මේක සල්ලි වලින් වෙච්ච කඩේද නැද්ද එච්චරයි මම අහන්නේ. හරියට කොට දාගත්ත ගොඩම තමයි ඈ අය මේ දැන් දිත්තරහන් ලියන්න බැරි මේකෙත් උනත් දැන් මේක අල්ලගත්ත ගොඩම තමයි ඉතින් ආයේ. නෑ නේ ඉතින් අපේ උනන්දුවක් නෑ නේ අප්පා. දාන්න ඕනේ. ඔයාලට තේරෙනවනේ අවෙච්ච එකක් ඔව්. හොඳයි. ඔය එවරිවන්න එක දාන්න එවරිවන්න දාන්න. මට අර ඉතුරුවක් දාන්න පේනවා. එවරිවන්න දාන්න උදා. වැරදුනට කමක් නෑ පුතේ. මේ මාස් තුනමාරේ කොච්චර වැරදුනත් මොකද? හරි අපි හරියට යමු මේ පෙට. මේ කාලේ අල්ලගන්න ඕනනේ. එච්චරයි. ඉතුරු කට්ටිය හරි පුතා පළවෙනි පොයින්ට් එක මේක සල්ලි වලින් වෙච්ච එකක්. එහෙනම් මුදලින් වෙච්ච එකක්. එහෙනම් මතක තියාගන්න මේක අනිවාර්යෙන් මුදල් ගිණුම හරහා යා යුතුමයි. මුදල් පොත හරහා යා යුතුමයි. එහෙනම් මට කියන්න මේක නිසා ව්‍යාපාර සල්ලි අඩු වෙනවද වැඩි වෙනවද? හරිද? අඩු වෙනවා කියන කට්ටිය සල්ලි අඩු වෙනවා කියන කට්ටිය දාන්න A. සල්ලි වැඩි වෙනවා කියන කට්ටිය දාන්න B. මේ ගනුදෙනු නිසා සල්ලි ව්‍යාපාරේ සල්ලි අඩු වෙනවා නම් A දාන්න සල්ලි වැඩි වෙනවා නම් B දාන්න එච්චරයි. අන්න හරි. හොඳයි අන්න ඔන්න බලන්න ඔය කාරණා දෙක ගොඩ දාගත්ත කියන්නේ මෙන්න මේ අවසාන කාරණාව හරියට උත්තර දුන්නා කියන්නේ ඔයා බය නැතුව මේ විදිහට ඕන එකක් හදන්න ඉස්සරහන බය වෙන්න එපා. තුන්වෙනි හෙවත් අවසාන කාරණාව පුතා දැන් මේ නිසා මුදල් අඩු වෙනවා නම් අපි මුදල් පොත නැත්තම් මුදල් ගිණුම කරන්නේ හර කරන එකද බැර කරන එකද එච්චරයි මම අහන්නේ. ඔයා දැනගන්න ඕනතරයි. සල්ලි අඩු වෙනවා නම් අපි මුදල් පොත හර කරනවද බැර කරනවද එච්චරයි අහන්නේ. නියමයි හරියටම හරි. දැන් බය වෙන්න එපා. ඔන්න බලන්න. ඔයාට ඕන විතරණක් හදන්න පුළුවන් ඕම් ඔය ක්‍රම තුනට. මම දැන් ඒක හදන්නට පෙන්නන්නම් ඔයාට පොඩ්ඩක් ඉන්න. කොයිද බෝඩ් එක මොකද? ඕකනේ බැඩි වට මේ. අයියෝ. බෝඩ් එක. ළමයි මම බෝඩ් එක මොකද එකපාරක් හරි මම කොහෙද දාන්න මට පේන්නේ ඕක. අයියෝ සංසාරේ. මම ගත්තද උඹතර මම බෝඩ් එක මැපුවද? මට මතක නෑ අද බෝඩ් එක මැපුවද කියලා. බලන්න කල්පනාව. ඔයාලා මං වගේ වෙන්න එපා පුතේ. කල්පනාවෙන් ඉන්න. ඔයා ගන්න බෑනේ. අනේ සංසාරේ. තියෙනවා. අනේ. හරි බලනවා. ඔන්න බලන්න. දැන් ඔයා දන්න දේ වලින් වැඩ කරන්න හදන්නේ මම. හරි? පුතේ පළවෙනි වැඩේ. ඔයා දැන් බැලුවා මුලින්ම දිසනාලෙන් ගන්න මේක සල්ලි වලින් උන එකද නැති එකක්ද? හරිද? මම අද උගන්වන්නේ සල්ලි වලින් වෙච්ච ඕන එකක් දිනු කියන විදිය. දැන් ඔයා බැලුවා මේක සල්ලි වලින් වෙච්ච එකක්. දෙවෙනි බලන්න සල්ලි ගියාද සල්ලි නැද්ද? සල්ලි ආවද? සල්ලි ගියා. තුන්වෙනි බලන්න සල්ලි ගියා නම් හරද බැරද? එච්චරයි. සල්ලි ගියා නම් බැර. එන ඕන්න දිත්ත සටහනින් ඔයා දන්න පළවෙනි එක ලියන්න. ඒ මොකක්ද? මුදල් ගිණුම බැර රුපියල් 18000යි. තේරුණාද? දැන් ඔන්න පුතේ ඔයා මේක ලියනකොට මුලින්ම බැර එකනේ. එහෙනම් හර එක ලියන්න රුල අත්තර ගන්න. එතකොට වරදින්නේ නැහැ. ඇයි? ඔයා දැන් දන්නේ බැර එකනේ. ඒක ලියන්න හරි ගැස ගත්තා. එහෙනම් දැන් ඔයාට ඕන හර සටහන ලියන්න. ඒ හින්දා මේ යට එක දෙයකට ඉඩාරන් ලියන්න හොඳ. හරිද? ඇයි සමාන කිරීම මේක පිටින් ගන්න ඕන නිසා. තේරුණාද? දැන් පුතේ හර වෙන්න ඕන මොකක්ද? මේ සල්ලි ගියා මොකක් නිසා බලන්න ඊටසේ ගාන දිහා ගාන කියනවා
කාර්යාල උපකරණ ගත්ත නිසා කියලා. එහෙනම් ඔයා උඩින් ලියනවා මොකක්ද? කාර්යාල උපකරණ ගිණුම හර. හරි. කො බලන්න දිත්ත සටහන් මුදලින් වුණා නම් ලියන විදිය තේරිච්ච කට්ටිය සුපිරිවට. කො බලන්න තේරුණා? මුදලින් වුණා නම් ලියන තේරුණා. හරි මෙසේජ් එකක් තේරුණා නම් ආය මුදලින් දිත්ත සටහනක් ආවොත් මට ලියා ගන්න පුළුවන්. කො බලන්න දාන්න. රියැක්ට් එකකට දාන්න. මේ විදියට හදා ගන්න පුළුවන්. හරි නියමයි. දැන් මම හරිද? මම දැන් ඔයාට මම කියනවා මම ඔයාලට දැන් කියනවා පුතා ගණදෙනුවක්. ඔයා ඒවා ලියන්න ඕනි. දාන්න chat එකට chat එකට දාන්න. හරිද? දිත්ත සටහන දාන්න ඕනේ එච්චරයි. දිත්ත සටහන දාන්න. හරි හොඳට අහගන්න. මොකද මුලින්ම කරන්නේ? මුදලින් උනාද නැද්ද බැලුවා. සල්ලි ආවද ගියාද බැලුවා. හරි සල්ලි ආවනම් හර කරා අදාළ එක බැර කරා. සල්ලි ගියා නම් බැර කරා අදාළ එක හර කරා. තේරුණාද? කල්පනා කරලා ලියන්න ඕන. පළවෙනි එක. වැටුප් ගෙව්වා රුපියල් 5000යි. වැටුප් ගෙව්වා රුපියල් 5000යි. දාන්න විතරක් පුළුවන් නම් දාන්න. ඉගෙන ගන්න නම් දාලා බලන්න එච්චරයි. වැටුප් ගෙව්වා රුපියල් 5000යි. පුළුවන් දාන්න chat එකට. දිත්ත සටහන ලියා තනියම හදන්න පුළුවන් නම් කරලා බලන්න. හරි සුපිරි අන්න උත්තරයක් ආවා. අන්න හරි නියමයි. ඔය වැටෙන්නේ අන්න සුපිරි අන්න සුපිරි නියමයි. කොයිතුරු කට්ටිය නෑනේ කෝ ගැම්මට වැඩ කරන සෙට් එකක් ඉන්නද? කොයිතුරු ටික ඉතුරු ටික කොරෑනේ අප්පා මදියේ බලන්න ශනික දාන්න ඕන ඉතින් ගැම්මට වැඩ කරන්න ඕනේ. හරි මොරාලේ ගහන්න ඕනේ වෙච්ච එක. මේක තව දෙයක් දාන්න. මේක හරියට රුපියල් 50000ක් යොදවලා ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භ කරා. 50000ක් දාලා ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භ කරා. පුරණ දාන්න. ව්‍යාපාරිකයා තමන්ගේ සල්ලි බැංකුවකට දාලා ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භ කරා. පුරණ දාන්න. ඒක දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා දාන්න හරි මම ඒක උගන්වන්න ගන්න විදිය. රුපියල් 50000ක ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භ කරා. අන්න එනවා chat එක අන්න දුවන chat එක උඩට නියමයි අන්න හරි. ඔය එන්නේ දැක්කද ගත්ත විදිය. සල්ලි යනවා එහෙනම් මුදල් පොත බැර එහෙනම් අදාළ අනිත් ගිණුම හර මොකද්ද? ස්ථාවර තැන්පතු ගිණුම හර. ආය දිත්ත සරණ කැවුවොත් මුලින්ම මුදල් වලින් ගිහින් තිබ්බොත් වැඩේ ඉවරද නැද්ද? වැඩේ ඉවරද නැද්ද? වැඩේ ඉවරද නැද්ද? ඔය එන්නේ ලස්සනට ඔය එන්නේ. තේරුණාද? එහෙනම් ටෙක්නික් එක අල්ලගත්තද? ආය දිත්ත සරණ ලියන්න බය වෙන්න දෙයක් නැහැ. තේරුණාද? ඔයාට ටිකක් හරි අමුතුවෙන් ඉගෙන ගන්න තියෙන්නේ ඔය ගනුදෙනුව ණයට සිද්ධ වුණොත් එහෙම. ඒක මම දැන් කතා කරන්නේ නැහැ. මම ඒක පාස් පේපර් වල අපිට ඉස්සරහ හම්බෙනවා. මම එතනදී ඒක ගන්න කෙටි ක්‍රමෙත් අඩු ගන්නවා. හරිද? දැන් මේක තේරුණාද කියන්නකෝ? මේක තේරුණාද? මුදලින් ගිහින් තිබුත් වැඩේ කොට දාන්න පුළුවන්ද? මුදලින් ගිහින් තිබුත් වැඩේ කොට දාන්න පුළුවන්ද? නියමයි. එහෙනම් බය නැතුව ඉන්න. ඔයාට මේ පාරක් ආවොත් එන්නේ මුදලින්ම තමයි. බය නැතුව ඉන්න. එච්චරයි. හරි. එන්නේ මුදලින් බය නැතුව ඉන්න. ආවොත් එන්නේ මුදලින් ඔන්න ආය බය වෙන්න එපා. හරි? ඊළඟට. එහෙනම් ප්‍රශ්න අංක 6 ඔච්චරයි. මම යන ප්‍රශ්න අංක 7ට. ප්‍රශ්න අංක 7ට මම එනවා. පුතේ ප්‍රශ්න අංක 7. මාලි නැවුම්මල් ව්‍යාපාරය පවත්වාගත යුතු මූලික සටහන් පොත් දෙකක් ලියන්න. පුතා ඔයාගේ සිලබස් එකේ මූලික සටහන් පොත් 6ක් තියෙනවා. හරිද? මූලික සටහන් පොත් වල ෂෝට් නෝට් වීඩියෝ එක ලබන සතිය අප්ලෝඩ් කරනවා YouTube එකට බලන්න ඒක. හරිද? ඒක ඒ පාඩම පන්තියේ තියරි පන්තිය කියලා යනවා. ෂෝට් නෝට් වීඩියෝ තමයි YouTube එකට දානවා.
මූලික සටහන් පොත්වල ඊට කලින් ඒක ෂෝට් මූලික සටහන් පොත් එක එන්න කලින් ඔයාට ගිණුම් කරන සමීකරණයේ ෂෝට් නෝට් වීඩියෝ එකක් වැටෙන්න තියෙනවා. ඊට පස්සේ දිත්ත තරහන් න්‍යාය ෂෝට් නෝට් වීඩියෝ වැටෙන්න තියෙනවා. ඊට පස්සේ වැටෙනවා මූලික සටහන් පොත් ෂෝට් නෝට් වීඩියෝ වැටෙනවා. හරිද? තුනක් වැටෙන්න තියෙන මේ දවස්වල මේ පට්ට වැඩ ගොඩක තියෙන උදාහරණ සෙමිනාර් එකේ ඒ කට්ටියට පොඩක් බිසි වෙලා ඉන්නේ. ඒ නිසා මේ දවස්වල වීඩියෝස් මුකුත් දාන්න හම්බුනේ නැහැ. හරිද? නැත්තම් රෙකෝඩින්ග්ස් එහෙම මේ ගන්න හම්බුනේ නැහැ. මොකද උදේ ඉඳන් ක්ලාසස් තිබ්බ නිසා බැරි වුණා. දැන් හෙට සෙමිනාර් එකක්. දැන් ඒකට මම ලෑස්ති වෙන්නත් ඕන. හරිද? දැන් මම ඔයාලගේ ක්ලාස් එක ඉවර කරලා මම ඒක ලෑස්ති වෙන්න ඕනි. මේ ඒක හින්දා අපි මෙතන වැඩේ කරලා ඉවර වෙලා බලලා වැඩේ කරා යන්න. හරි? මෙතන පුතා කියනවා මේ ව්‍යාපාරේ පාවිච්චි කරන මූලික සටහන් පොත් දෙකක් ලියන්න කියලා. පුතා මේ ව්‍යාපාරේ මුදලින් ගණන් සිද්ධ වෙනවා. එහෙනම් අංක 1 අපිට මුදල් පොත ඕන. අන්න එකක් ඇවිල්ලා මුදල් පොත. මුදල් පොත ඕනි. එකයි. හරි. පුතා මේකෙදී ගණදෙනු ණයට වෙච්ච එක මොකුත් නෑ නේද? අපිට මුදලට තියෙනවා ගෙවු මාසික ණය පොලි, ගොඩනැගිලි පොලි, ප්‍රවහන එහෙම දේවල් නම් මේකේ මොකුත් නෑ. ඒතර අපෙන් අහන මේකට උණු මූලික සටහන් පොත් දෙකක්. මේ ඡේදයට අනුව නම් පුතා මුදල් පොත විතරයි මුදේ. ඔයාලා මොනවද ලිව්වේ? මේ ඡේදයෙන් තියෙන මුදල් පොත විතරයි. හරි? සිද්ධියට අදාළව ගත්තොත් තියෙන මුදල් පොත විතරයි. හරි මාළිගයේ ව්‍යාපාරේ ණයට ගත්ත දෙයක්වත් නැහැ නේද පුළුවන්නේ. ණය ගැනුම් ජර්නලේ විකුණුම් ජර්නලේ දාන්න එහෙම දෙයක්වත් නැහැ නේ මේක. මේක ණයට වෙච්ච මොකක්වත් නැහැ නේ. පුතේ ඔයාලා ලිව්ව දාන්න බලන්න ඕන ලිවි කියලා බලන්න මේ දෙකක් නැහැ. ගාණ තියෙන එක. එකයි තියෙන්නේ ප්‍රශ්නේ මේක න මුදල් පොත විතරයි තියෙන්නේ. ඔයාලා මොනවද දෙන්නේ? අපි නම් උපකල්පනය කරලා දාන්න වෙයි මොනවද? ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, හරි සුළු මුදල් පොත, බැංකු ගිණුම කියන මුදල් පොතත් එක්ක වෙන ඕන එකක් දාගන්න පුළුවන්කම තියෙනවා. හරි ඒ කියන්නේ මේ ගානේ නෑ වෙන එකක්. හරි ඕන එකක් දාගන්න, ඕන එක ලඟු දාගන්න. හරි ඡේද නෑ එකක් ගන්න. මේ මම දැක්කේ නැත්නම් මට කියන්න. හරිද? මා සර්ව බලධාරී නෙවෙයි දෙවියෝ උනාට. හරි. එහෙනම් වෙන ඕන එකකට උත්තරයක් දාගන්න. ප්‍රශ්නයක් නෑ. හරි. ඊට පස්සේ 7A අන්න මෙන්න හොඳ ප්‍රශ්නයක්. මේ තියෙන්නේ 7A මෙන්න A 7A වල අහනවා ජනවාරි මාසයේ සඳහා කාර්යාල උපකරණ ක්ෂය ප්‍රමාණය කොපමණද කියලා. පුතේ මට මුලින්ම කියන්න මේකේ කාර්යාල උපකරණ වල වටිනාකම කොච්චරද? රුපියල් 18000යි. ඒක බලන්න ඡේදයේ තියෙන ගණදෙනු වල අත්පිට මුදලට කාර්යාල උපකරණ ගැනුම් 18000යි කියලා දෙනවා නේද? එහෙනම් ඔයා මුලින්ම කරන්න ඕනේ මේක ෂෙයා ටික හොයාගන්න එක. හරිද? එහෙනම් අංක 1 ඔයා මේ 18000ට අදාළව වටිනාකම අරගෙන බලන්න පුතා මේකේ කාර්යාල උපකරණ ෂෙයා කොච්චරද කියලා. මේ තියෙන්නේ වාර්ෂිකව 112 බැගින් අන්න අවුරුද්දට 112ක් මෙහා ෂෙයා කරනවලු. එහෙනම් ඉතින් සුළු කිරීමක් තියෙන්නේ මේ බිඳුවට මේ බිඳුව කැපුවා. මේ බිඳුවට මේ බිඳුව කැපුවා. හරිද? එතකොට තියෙනවා කොච්චරද? 180ෙන් 12ක් කියන්නේ කොච්චරද පුතේ? බලලා කියන්නකො. 180ෙන් 12ක් කියන්නේ කොච්චරද බලලා කියන්න. කීයදෙන්නේ? 180ෙන් 12ක් කියන්නේ කොච්චරද? පුළුවන්. පුතේ අර කලින් එකට හරිද මුදල් පොතයි පොදු ජර්නලය ගන්න පුළුවන්. පොදු ජර්නලය ගන්න පුළුවන්. ඇයි ඒ? ණයට ගනුදෙනුවක් වෙලා තියෙනවනේ සවන්මලීගේ. ඒක ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි.
හරිනම් සමන්වලිගෙන් ණයට ගත්ත කියන්නේ පුතා මුදල් පොත හරහා තමයි යන්නේ උනාට ඒ වුණාට ඒකත් හරි වැරද්දක් නෑ ඒක. හරි. මට උත්තරේ කියනවා ළමයි ටක් ගාලා. කීය දෙන්නේ? 180න් 12ක් කීය දෙන්නේ? අනේ මම නම් සුළු කරන්නේ නැහැ. ඔබලා කියපන් කීයද හරි. මම එතන ඉන්නේ අයියා අප්පා. සුළු කමෙන් ගමන තියෙන ඔබලා. මට වඩා හොඳ වෙන්න එපා අන්න. 2160යිලු. එතකොට පුතා මේ 2160 කියන්නේ අවුරුද්දක ෂය. තේරුණාද? අපිට ගානට ඕන අවුරුද්දක ෂය නෙමෙයි. අපිට ඕන කරන්නේ මාසයක ෂය. ඇයි මේ ගාන ඉල්ලන්නේ කවදටද? 2016 ජනවාරි මාසේ. මේ තියෙන්නේ වාර්ෂික ෂය. අපිට ඕන මාසෙක. එහෙනම් මේ ගාන 12න් බෙදන්න. එතකොට එන මාසෙක ගාන. ටක් ගාලා මට කියන්න 12න් බෙදලා උත්තරේ කීයද? ටක් ගාලා කියන 12න් බෙද්දාම 180යි. 180යි. පුතා මේක මෙහෙම ගන්න පුළුවන්. මොකද්ද? අවුරුද්දකට හොයලා 12න් බෙදලා මාසයකට හොයාගෙන ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම හොයන්නත් පුළුවන් ඕක. කොහොමද? කෙලින්ම ඔයා 18 ගන්නවා. 100ට 12යිනේ. දැන් මේ ගානේ අපෙන් අහන්නේ මාස එකකටනේ. එහෙනම් අවුරුද්දට මාස 12යි. අපිට ඕන මාස එකක. එහෙනම් ඔහොම දානවා. අපිට මාස 3ක ඕන නම් අවුරුද්දට මාස 12යි. අපිට ඕන මාස 3ක. එහෙම දානවා. දැන් මෙතන මොකද වෙන්නේ? මෙහෙම හැදුවා නම් ගන්න ලේසි. ඇයි? ඔයාලට සුළු කිරීම එන්නෙම නැහැ. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපිලා ගියා. මේ 12ට මේ 12 කැපිලා ගියා. කෙලින්ම 180 ඉතුරු වුණා. දැක්කද? ආකාර දෙකකට හදන්න පුළුවන් ඈ. මට නිකන් ඔතන ඔයාගේ පොතේ පැත්තක හරිද මාස 5කට ෂය හොයලා පෙන්නන්න. මාස 5කට ෂය හොයලා දාන්න ගන්න. ඔය ගානෙම මාස 5කට මට ෂය හොයලා කියන්න එච්චරයි. මාස 5කට ෂය හොයලා කියන්න. මාස 5කට ෂය හොයලා කියන්න. මාස 5කට ෂය හොයලා කියන්න. මෙන්න මේ යට ක්‍රමයට හදන්නේ මාස 5කට ෂය. මාස 5කට ෂය අන්න හරි 900 නියමයි. වැඩේ තේරුණානේ? අපිට ඕන ගාන දාලා හොයාගෙන යන්න පුළුවන් අවුලක් නැහැ. දැන් පුතේ අපෙන් අහන්නේ ෂය ප්‍රමාණය නෙවෙයි අපෙන් අහන්නේ අනේ ඔව් ෂය ප්‍රමාණය අහන්නේ. හරි ෂය ප්‍රමාණය අහන්නේ. උත්තරේ 180යි. හරි 180. පුතේ අහන්න මට හිතෙනවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඔයාට එයි. ෂය ප්‍රමාණය හොයලා ඒකේ දිත්ත සටහන ලියන්න එයි. හරිද? ඔයාට මාසික ෂය ප්‍රමාණය වල දිත්ත සටහන ලියන්න එයි. එතකොට කතාව මෙච්චරයි. ඔයාට කරන්න තියෙන්නේ පුතේ ෂය කියන්නේ වියදමක්. හරි? දැන් මට කියන්න වියදම් වල තියෙන්නේ වැඩිවීමක් විතරයි. වියදම් වැඩිවීම හරද බැරද? වියදම් වැඩිවීම හරද බැරද? නියමයි. ඔය එන්නේ ටක් ගාලා. එහෙනම් මගේ පුතේ මතක තියාගන්න වියදම් වැඩිවීම හරනම් ඔයාට කරන්න දෙන හරි චූටි දෙයයි. ෂය ගිණුම හර 180යි. ඔයාලා රියල් පැත්තට ෂය ගිණුම ගත කරන විදිය. ෂය ගිණුම හර හරිද? ෂය ගිණුම හර යටින් ගන්න ෂය වෙන් කිරීම ගිණුම බැර එච්චරයි. ඔයා දැනගන්න ඕන ෂය ගිණුම විතරයි. යට එක දාන්න ෂය වෙන් කිරීම ගිණුම. ඔය වගේක් එන්න පුළුවන්. ෂය ගිණුම හර ෂය වෙන් කිරීම ගිණුම බැර. ඔය වගේ එකක් එන්න පුළුවන්. ඉතින් අනිත් රෙකෝඩ් වෙනවනේ බලමු පේපර් එකට පස්සේ. හරි. ෂය ගිණුම හර ෂය වෙන් කිරීම ගිණුම බැර. තේරුණානේ වැඩි? ඊට පස්සේ ඊළඟට මෙන්න පොඩු පුණා බලා සිටි ප්‍රශ්නයක් අපෙන් අහනවා මේකේ මොකද්ද අත ඉතිරි මුදල ගණනය කරන්න. පුතා මේ අත ඉතිරි මුදල හොයන්න පුළුවන් එකම ක්‍රමය මොකක්ද? මුදල් පොත හරහා. ඔයා ලියා ගන්න සයිඩ් එක වාටියක මෙන්න මෙහෙම අත ඉතිරි මුදල ගණනය කිරීම සඳහා ඔය පේපරේ වාටික ලියා ගන්න. අත ඉතිරි මුදල ගණනය කිරීම සඳහා
අත ඉතිරි මුදල ගණනය කිරීම සඳහා මුදල් පොතක් සැකසිය යුතු වේ. 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 හරි. හැබැයි මතක තියාගන්න මෙන්න මේ කතාව. හරිද? ඔතනම යට මේක ලියාගත්තත් වටිනවා. ඔයාගේ ගානේ හරිද? ඔයාගේ ගානේ කොහොමත් මුදල් ශේෂය ගණනය කරන්න ඕන. හරිද? මුදල් ශේෂය ගණනය කරන්න කියන එක ඔයාට දෙනවා එකක් තමයි මුදල් පොත පිළියෙල කරන්න කියලා ඍජුවම කියයි. මුදල් පොත පිළියෙල කරන්න කියලා කියයි. එහෙම නැත්නම් අත ඉතිරිය ගණනය කරන්න කියලා කියයි. මේ දෙකෙන්ම වෙන්නේ මුදල් ශේෂය හම්බෙන එක. එක්ක කෙලින්ම කියන මුදල් පොත පිළියෙල කරන්න කියලා. නැත්නම් කියනවා අත ඉතිරිය හොයන්න කියලා. හොඳට අහගන්න. මෙන්න මේ විදිහට මුදල් පොත පිළියෙල කරන්න කිව්වොත් හරියටම නිවැරදි ආකෘතිය ගහන්න ඕන. හරි නිවැරදි ආකෘතිය ගහන්න ඕන මුදල් පොතේ. හැබැයි අත ඉතිරිය කියලා කිව්වොත් පුතා ඔයාට ටී ගිණුමක් ගහලා උත්තරේ හොයන්න පුළුවන්. එච්චරයි. නිකන් මුදල් පොත ගහ ගහ නිකන් බොරුට කාලය ගන්න ඕනේ නැහැ. අත ඉතිරිය අහන්නේ එහෙනම් ටී ගිණුමකින් හොයන්න පුළුවන්. හැබැයි මුදල් පොත පිළියෙල කරන්න කිව්වොත් නිවැරදි මුදල් පොතේ ආකෘතිය ගහන්න සිද්ධ වෙනවාමයි. අත ඉතිරිය හොයන්න කිව්වොත් ටී ගිණුමක් ගහන්න පුළුවන්. ඔන්න ඕකත් ලියාගන්න පැත්තකින්. ඕකත් ලියාගන්න පැත්තකින්. ඕකත් ලියාගන්න පැත්තකින්. ඕකත් ලියාගන්න පැත්තකින්. හරිද? ලියාගන්න රියැක්ට් එකක් දාන්න. ලියාගන්න රියැක්ට් එකක් දාන්න. මුදල් ශේෂය ගණනය කරන්න කියන ආකාර දෙකයි තමයි මුදල් පොත පිළියෙල කරන්න කියලා එනවා. අනිත් එක අත ඉදිරි කියලා එනවා. මුදල් පොත කිව්වොත් නිවැරදි ආකෘතිය ගහන්න ඕන. අත ඉදිරි කිව්වොත් පිළිමකින් පුළුවන්. කොහේ තැනක ඔබ ලියාගෙන පොඩි මේකක් දාන්න ඕන. රියැක්ට් එකක් දාන්න. හරි. අපි යන් ගාන හදන්න. පුතේ දැන් මේකේ ඕන කරන්නේ ටී ගිණුමක්ද මුදල් පොතක්ද? මේ කරන ටී ගිණුම මුදල් පොතද? මෙතෙන් ඕන කරන්නේ මොකද්ද? අත ඉදිරිය හොයන්න කියන්නේ? ඈ? එච්චරයි. ටී ගිණුමකින් හොයන්න පුළුවන්. මෙන්න මෙහෙම ටී ගිණුමක් ගහගත්තා. හරිද? ඔයාට නිකන් ඉලක්කම් ටික ඇද වෙයි වගේ හිතෙනවා නම් ඔයා මෙන්න මෙහෙම ගහගත්තට අපට ප්‍රශ්නයක් නැහැ. හරි වටිනාකම දාන්න තීරුවයි විස්තරය දාන්න තීරුවයි. ඔයා උඩින් ලියනවා මොකක්ද මුදල් පොත කියලා ලියා ගන්න. එච්චරයි කරන්නේ. හරිද? එහෙනම් මේකට මොකද කරන්නේ? මේ ව්‍යාපාරේ සල්ලි වලින් වෙච්ච හැම ගනුදෙනුවක්ම දාගෙන යන්න තමයි තියෙන්නේ. තේරුණාද? බලමු අපි. දාගෙන යන්න. පළවෙනි එක. පුතා මතක තියාගන්න මෙහෙම අත ඉතිරි මුදල ඇහුවොත් ගාන පටන් ගත්ත දවසේ ඉඳන් හරි අවසාන දවස වෙනකන් සියලුම මුදල් ලැබීම් සහ මුදල් ගෙවීම් සටහන් කරන්න වෙනවා. පුතේ මේ ගාන පටන් ගන්න 1.1 පටන් ගද්දිම අයිතිකාරයා 40000ක් සල්ලි වලින් දානවා. අන්න අයිතිකාරයා සල්ලි වලින් දානවා නම් ඒකට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. හරිද? ප්‍රාග්ධනය. පුතේ එතකොට ප්‍රාග්ධනය දාලා තියෙනවා 40000යි මුදල් පොත එනවා නම් සල්ලි වෙනවා හර කරා සල්ලි වෙනවා බැලු එච්චරයි. හරි ඊළඟට
එදාම සමන්මලීගෙන් ණයක් කරගත්තා. අන්න සල්ලි එන්නේ පුතා. එහෙනම් සමන්මලී. සමන්මලීගේ මුත් 25000ක් අරගෙන තියනවා. ඔයාලට මම වෙලාවක් දෙන්නම් මුලින් බලන් ඉන්න. හරිද? ඊළඟට මොකද කරන්න තියෙන්නේ මෙයා? අන්න අසුරා තැබීමට වාජන අරන් තියෙනවා. පුතා වාජන අපිට ගත්තනම් සල්ලි යනවා. එහෙමනම් වාජන කියලා රුපියල් 20000ක් බැර වෙනවා. ඒ සල්ලි යනවනේ. ඊළඟට මොකද වෙන්නේ බලන්න මේකේ. ආයෙ තියෙන්නේ මොනවද දන්නවද? ජනවාරි මාසයේ 5 තුන ගන්න අත්පිට මුදලට ගැනුම් කරලා තියෙනවා 1,20,000ක්. ගැනුම් තියෙනවා 1,20,000යි. අත්පිට මුදලට කාර්යාල උපකරණ ගැනුම්. පුතා කාර්යාල උපකරණ. කාර්යාල උපකරණ නෑ ඒක ගැනුම් නේ කාර්යාල උපකරණ 18,000යි. හරි සල්ලි යනවා. අත්පිට විකුණුමක් තියෙනවා. එහෙනම් සල්ලි එනවා. එහෙනම් මුදල් පොත හර 1,70,000යි. ගෙවූ මාසික ණය පොලිය පුතා පොලිය. හරි පොලිය 250යි. ගොඩනැගිලි කුලිය කුලිය 4,000යි. ගෙවූ මල් ප්‍රවාහන වියදම් පුතා ප්‍රවාහනේ මට සල්ලි යනවා. සල්ලි යනවා. එතකොට නිකම්ම දර කරා 5,000යි. ගෙවිය යුතු විදුලි පුතා ගෙවිය යුතු විදුලි ගාස්තුව කියන්නේ ගන්නවද නැද්ද? ගන්නවද නැද්ද? ගන්නව නම් yes නැත්නම් no. whyද end? ගෙවිය යුතු විදුලිය මුදල් පොතට ගන්නවද? very good. නියමයි. ගන්නෙ නෑ ඇයි ඒ? සල්ලි වලින් වෙලා නෑ මගේ පුතා. එයාව ගන්නෑ. හැබැයි වෙනත් වියදම් ගන්නවා. වෙනත් වියදම් 1000යි. පුතේ බලන්න ඊටසේ යට මුකුත් තියෙනවද කියලා හැමතිස්සෙම බලන්න යටක් තියෙනවද කියලා ගණනු තියෙන්න පුළුවන්. ෂේ කොහොමද ගන්නෙ නෑ වෙන මුකුත් නෑ. එච්චරයි තියෙන්නේ. එහෙමනම් කරන්න තියෙන්නේ මොකද්ද? මේක තුලණය කරන්න ඕන. මෙන්න තුලණය කරන විදිහ. අංක 1 අයිතම වැඩිම පැත්ත බැලුවා. මේ පැත්ත වැඩි. එහෙනම් අයිතම වැඩිම පැත්තෙන් සමාන්තර රේඛා දෙකක් ගහලා මේ දෙපැත්තෙම ටක් ගාලා එකතු දෙක ගන්න යන්න. මට කියන්නේ හර පැත්ත එකතු කීයද කියලා. මට කියන්නේ බැර පැත්ත එකතු කීයද කියලා. හර පැත්ත එකතුවයි බැර පැත්ත එකතුවයි ගන්න ටක් ගාලා. හර පැත්ත එකතුවයි බැර පැත්ත එකතුවයි ගන්න ටක් ගාලා. හර පැත්ත එකතුවයි බැර පැත්ත එකතුවයි ගමු. මේක හදවල ටික හදලා ගන්න හදලා ගන්න. හර පැත්ත 2,35,000ක් තියෙනවලු. හරි. ඉතුරු කට්ටියක් දාන්න තමන්ට අහපු ගාන බලමු අපි. එකම උත්තරේ දෙතුන් පාර කරනවා කියන එක හරි කියන එක ගොඩක් වෙලාවට. බැර පැත්ත 1,75,250යිලු. ඉතුරු කට්ටියක් පොඩ්ඩක් දාන්නකෝ. එතකොට අපිට උත්තරේ කන්ෆර්ම් කරගන්න පුළුවන් පුතේ. ඒකයි. ඉක්මන් කරමු හැමෝම දාන්න. හර බැර දෙපැත්තම දාන්න කන්ෆර්ම් කරගන්න පුළුවන් එතකොට. හර පැත්ත බැර පැත්ත දාපු කට්ටිය දාපනේ ටිකක් දාන්න පුතේ. ඒතර කන්ෆර්ම් නේ වැඩේ. මම බලන්න එකම උත්තරේ තුන් වාරක් ආවනම් මට වැඩේ ලේසි. ඉතින්
හරි බැරපැත්ත කන්ෆර්ම් 1,75,250 කියලා උත්තර ආවා කීපයක්ම දැන්. හරි 3-4ක් ආවා. හරපැත්ත තාම කවුරුත් කන්ෆර්ම් කරේ නැහැ. හරපැත්ත තාම උත්තර දෙකයි මට ආවේ. හරි ඒක උත්තර දෙකක් තියෙන්නේ. මට ඕන මේක මම කියන්නේ මට ඒක හරි කන්ෆර්ම් කරන්න කියලා. උත්තර දෙකක් තියෙනවා හරපැත්තේ. එකම උත්තරේ ඔන්න දෙපාරක් ආවා. 2,35,000ක් කියලා ඇවිත් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ නේද? අවුලක් නැහැ. අපි දන්නවා තුලනය කරනකොට වැඩි පැත්ත දෙපැත්තටම දානවා පුතා. එහෙනම් වැඩිම වාර ගණනක් ආව 2,35,000 මම ගන්නවා දෙපැත්තටම. හරිද? එතකොට මතක තියාගන්න දැන් මේ පැත්තේ නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ පැත්තේ අවුලක් වෙනවා. මේ පැත්තේ තියෙන්නේ කොච්චරද? 1,75,250යි. එහෙනම් 2,35,000ක් වෙන්න මදි ප්‍රමාණය අන්න මට හොයලා කියන්න. මට හොයලා කියන්න. 2,35,000ක් වෙන්න මදි ප්‍රමාණය මට හොයලා කියන්න. 2,35,000ක් වෙන්න මදි ප්‍රමාණය 1,75,250 තියෙනවා කියන්නේ. 59,750යි. එහෙනම් මෙතෙන්ට ගන්නවා අපි 59,750 මෙතෙන්ට ලියනවා ශේෂය වාගේ අනිත් එක ගන්නවා 59,750යි ශේෂය ඊගේ. හැබැයි මම කියන්නේ ගාන මෙහෙම තියන්න බෑ. ඔයා යටින් ලියන්න ඕනේ. එම නිසා අත ඉතිරියනේ අපෙන් අහන්නේ. එහෙනම් අත ඉතිරිය කොච්චරක් තියෙන මේ ව්‍යාපාරේ 59,750යි. මේක හදලා යටින් ලියන්න. එච්චරයි. හරි හදිස්සියවත් ඔයා හදපු උත්තරේ වැරදුනත් මේක හදලා තිබ්බොත් මේකේ හරි ඒවට ඔයාලට ලකුණු හම්බ වෙනවා. හරි දේවල් වල ලකුණු හම්බ වෙනවා. හරි ඊළඟට තියෙන හොඳ ප්‍රශ්නයක් ආයෙ පාරක්. මොකක්ද කියන්න කියන්නේ? මේ කියනවා ප්‍රශ්න අංක පුතා මුදල් පොත කියන්නේ 8 නේද? මුදල් පොත කියන්නේ ප්‍රශ්න අංක 8. හරිද? ප්‍රශ්න අංක 9 තියෙනවා 2016 1.31 දිනෙන් අවසන් මාසය සඳහා මාලි නැවුම්මල් ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය. පුතේ මම ඔයාලගෙන් අහන සරල ප්‍රශ්න තමයි ඕනෑම ව්‍යාපාරයක ලාභය හෝ අලාභය ගණනය කරන්නේ කෙසේද? ලාභය හෝ අලාභය ගණනය කරන්නේ කෙසේද? ඉතරයි මම අහන්නේ. සරල ප්‍රශ්න මම අහන්නේ. ඕනම ව්‍යාපාරයක ලාභයක් හෝ අලාභයක් ගන්න කොහොමද? ඈ ඕනම ව්‍යාපාරයක ලාභයක් හෝ අලාභයක් ගන්න කොහොමද ඔයා? ලාභයක් හෝ අලාභයක් ගන්න කොහොමද ඔයා? සරලයි පුතේ. කොහොමද ගන්නේ? ආදායමෙන් වියදම අඩු කර ගන්නවා. එහෙනම් ඔයාලට ආයෙ පාරක් මේ වගේ පොඩි සරල ආකෘතියක් හදා ගන්න. ඒක ලේසි වැඩේට. තේරුණාද? මෙහෙම පොඩි වගුවක් ගහ ගන්න. හරිද? මෙච්චරයි කරන්නේ. අර වගේම තමයි. හරිද? අහන්නේ ලාභය හෝ අලාභනේ. මෙන්න මෙහෙම පොඩි වැඩක් කරගන්න ඔයාට. ගාන හදාගන්න ලේසි වෙන්න. හරි? ඔයා මෙන්න මේ වගුවක් ගහගෙන හරි එක පැත්තක් නම් කරගන්නවා ආදායම් කියලා. ඉතුරු පැත්ත නම් කරගන්නවා වියදම් කියලා. හරි මේක රුපියල් එච්චරයි. හරි පොඩි වගුවක් ගහගන්න මෙන්න මේ විදිහට. හරි ඔන්න බලන්න කරන විදිය. ගාන කරන විදිය. පළවෙනි වැඩේ. පුතේ මුලින්ම මේ ගාන පටන් ගත්ත දවසේ නම් තිබ්බ ආදායම් ටික ආදායම් පැත්තට වියදම් ටික වියදම් පැත්තට දාන්න විතරයි අපිට තියෙන්නේ. වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. පුතේ මේක පටන් ගද්දිම ගානේ උඩම අපිට මොකුත් ආදායමක් වියදමක් තියනවද? නැහැනේ. ප්‍රාග්ධනය කියන්නේ ආදායමක් වියදමක් නෙවෙයි. ණය කියන්නේ ආදායමක් වියදමක් නෙවෙයි. වාජන කියලා කියන්නේ ආදායමක් වියදමක් නෙවෙයි. ඒ තුනම ගන්න බෑ. අයින් කරා. හැබැයි අත්පිට මුදලට මල් ගැනුම් කියන්නේ අන්න මල් ගැනුම් වියදමක් පුතා. ගැනුම් මේ ප්‍රැක්ටිස් පේපරේ හොදේ ගැනුම් කියන්නේ වියදමක් 1,20,000යි. ගැනුම් කියන්නේ වියදමක් කීයද? 1,20,000
20000යි. හැබැයි හොඳට බලන්න කල්පනා කරන්න කාර්යාල උපකරණ කියන්නේ වියදමද නැද්ද? කාර්යාල උපකරණ දාන chat එකට කාර්යාල උපකරණ කියන්නේ වියදමක්ද නැද්ද? කාර්යාල උපකරණ කියන්නේ වියදමද නැද්ද? ප්‍රැක්ටිස් පේපර් එකේ මතක් වෙන්න ඕනවා. උපකරණ කියන්නේ වියදම අන්න හරි නෑ. උපකරණ කියන්නේ වියදමක් නෙවෙයි. එහෙනම් ගන්න බෑ පුතා අපිට. හරිද? ඊළඟට අත්පිට මුදලට මල් විකුණුම්. අන්න විකුණුම් කියන්නේ ආදායම. ඒක ආදායම පැත්තට දාන්න. විකුණුම් 1,70,000යි. හරි? ඊළඟට මාසික ණය පොලිය. පුතා පොලිය කියන්නේ වියදමක්. එහෙනම් වියදම පැත්තට දාන්න ඕන පොලිය 250යි. ඊළඟට ගොඩනැගිලි කුලිය 4000යි. හරි 4000යි. ඊට පස්සේ ප්‍රවාහනයේ වියදමක් පුතා ප්‍රවාහනයේ වියදමක්. අර මුදල් පොතේ ගත්ත දේවල් තමයි ගොඩක්ම තියෙන්නේ. හැබැයි මේ මොනවද? වියදම්. දැන් ගෙවිය යුතු විදුලිය පුතා ගෙවුවත් එකයි නැතත් එකයි විදුලිය කියන්නේ වියදමක්. එහෙනම් විදුලිය ගන්නවා මෙතෙන්ට. මුදල් පොතේ ගත්තේ නැතුණාට මෙතෙන්ට ගන්නවා විදුලිය 1000යි. ඊට පස්සේ වෙනත් වියදම්. හරි වෙනත් වියදම් 8000යි. නේද? ඔව් නේද? වෙනත් වියදම් 8000යි. පුතේ මෙතන මට වැරදුනාද? ඔයාලා මෙතන වෙනත් වියදම් 1000ක් දැම්මේ 8000ද දැම්මේ? මෙතන වෙනත් වියදම් මට වැරදුනා නේද? ඔයාලා 8000 දාලාද හැදුවේ? මේ උත්තරේ ආවේ 8000 දාලාද? සයිනි පුතේ 8000 දාලාද හැදුවේ? විශ්මි 8000 දාලාද ආවේ පුතේ එතන උත්තරේ 1000 දාලාද ආවේ? 8000ද 1000ක් දැම්මේ ඔයාලා? එන කවන්නේ. හරි. හරි. ඊළඟට මෙතන නැති තව වියදමක් තියෙනවා. ඒ මොකක්ද? මෙතන නැති වියදමක් තියෙනවා. ඒ තමයි මගේ පුතා මොනවද? ෂය. අන්න ෂය කියන්නේ ව්‍යාපාරිකයාට වියදමක්. ඔයාට අවශ්‍ය ප්‍රමාණය 180යි. ෂය ප්‍රමාණය 180යි. හරි? එහෙනම් ඔයාලට දැන් කරන්න තියෙන්නේ ආදායම් පැත්ත එකතුව වෙනම ගන්න, වියදම් පැත්ත එකතුව වෙනම ගන්න. මම ඔයාලට උදව්වක් විදියට පුතා ඕනනම් ආදායම් පැත්ත එකතුව ඔයාලට මම හොයලා දෙන්නම්. ඔයාලට වියදම් පැත්ත එකතුව කියන්න. ඔන්න මම ඔයාලට උදව්වක් කරා. මම ඔයාලට ආදායම් පැත්ත එකතුව දුන්නා පුතේ. හොඳයි නේද මම? දැක්කනේ? මම ඔය ඉස්සෙල්ලා හැමෝටම හම්බෙන්නේ නැහැ පුතේ. හරි? වියදම් පැත්ත එකතුව මට ඔයාලා කියන්න. ඔයාලට වියදම් පැත්ත එකතුව හොයලා කියන්න. හදුරේ කට්ටිය ගාන හදලා උත්තරේ ගන්න. ආ 1,38,430යිද 630යිද? මට ආයෙ පාරක් දාන්න. 1,38,000 දාන්න කට්ටියට අදාලා 430යි. 1,38,430යි. ඔන්න අපි ආදායම් ටික ගත්තා. ඔන්න අපි වියදම් ටික ගත්තා. එහෙනම් ආයනි සූත්‍රය ලියනවා මොකද්ද? ලාභය හෝ අලාභය සමානයි ආදායම් ඍණ වියදම්. ඔන්න ඔයාලගේ ආදායම් තියෙනවා 1,70,000යි. වියදම තියෙනවා 1,38,430යි. මට කියන්න මේ ව්‍යාපාරයේ බැලූ බැලමටම ලාභයක් තියෙනවා. ඒ නිසා ලාභය සමානයි කීයද? ලාභය සමානයි කීයද?
570යි 31570යි 31570යිලු හරිද හරි අපි යනවා අවසාන ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 10 මේක හොඳට කල්පනාවෙන් බලන්න හරිද මේක හොයන්න පුළුවන් කෙටි ක්‍රම තියෙනවා මම ඒ වුණාට මම මේක කොහෙන් ආවත් වරදින් නැතිවෙන්න මම ඔයාලට කියලා දෙන්නම් මේ කියනවා 2016 1.31 දිනට මාලි නැවුම්මල් ව්‍යාපාරයේ හිමිකම හොයන්න කියනවා පුතා සාමාන්‍යයෙන් හිමිකම හොයනකොට ලේසිම ක්‍රමය තමයි හිමිකම සමානයි හරිද අපි ආරම්භක ප්‍රාග්ධනයට ශුද්ධ ලාභය හෝ අලාභය එකතු කරලා ගැනිලි අඩු කරන එක තමයි ක්‍රමය. හරි හැබැයි ඔයාට හිමිකම් වල සූත්‍රයක් උගන්වලා තියෙනවානේ. මොකද්ද හිමිකම් වල සූත්‍රය? මේකෙන් ගියොත් වරදින්නේ නැහැ. ඒකයි මම කියන්නේ. ආරම්භක ප්‍රාග්ධනය ධන අමතර ප්‍රාග්ධනය ධන ආදායම් ඍණ වියදම් ඍණ ගැනිලි මේකෙන් ගියොත් ගාන වරදින්නේ හරිද කෙටි ක්‍රම තියෙනවා හොයන්න හරි ඇයි මම මේකෙන් ගියොත් වරදින්නේ නැහැ කියන්නේ පුතා මේ ගාන පටන් ගන්න කාද 16 1 ප්‍රාග්ධනය කොච්චර තිබ්බේ මලිකි දාපු 40000 ඔන්න ඒක දැම්මා මේ ව්‍යාපාරේ කොහෙවත් නැක එයා මැදින් ප්‍රාග්ධනයක් දැම්මේ නැහැ බිඳුවයි මේ ව්‍යාපාරේ ආදායම කොච්චරද වියදම කොච්චර මෙන්න කියන ඒක හොයාගත්ත කලින්ම හැබැයි ඔයාට ඒක ගන්න ඕනේ නැහැ කෙලින්ම දානවා මොකද්ද සුද්ධ ලාභය ඒක දාගන්න 31570යි මේ ව්‍යාපාරේ කිසිම ගැනිල්ලකුත් නෑ එහෙනම් වැඩේ ලේසි ඔයාට තියෙන්නේ මේ දෙන්න එකතු කරලා අවසාන හිමිකම ගන්න විතරයි 0යි 7යි 5යි 1යි 4 5යි 7යි 71570යි හරි හදිස්සිය හරි අමතර මැදින් අයිතිකාරය දැම්මොත් තිබ්බොත් එකතු කරා ගැරිල්ලක් තිබ්බොත් අඩු කරා ඒ මොකුත් නැහැ කෙලින්ම ආරම්භක ප්‍රාග්ධනයට ලාභය එකතු කරන්න එතකොට අර හම්බ වෙනවා මොකද්ද අයිතිකාරයාගේ හිමිකම 71570යි ඒක ලියන්න ගන්න හරි දැන් අපි මුලින් ඉඳන් past papers videos ටික බලලා ඔක්කොම කරපු ළමෙක් නම් මේ වෙද්දි past papers වල ආයෙකින් පොත් තේරෙන්නේ අපේ ෆිසිකල් ළමයි පොත් ඒවායි සමහර උන්ගේ හරි ඒ ප්‍රශ්න හදලා අවුරුදු ගණන් කරලා අපි දැන් ප්‍රශ්න අංක 1 කරගෙන යනවා හරි දැන් අපි ප්‍රශ්න අංක 2 ඉවරයි 3 ඉවරයි 5 ඉවරයි හරි දැන් එක පටන් ගන්නවා හරි ඒ නිසා එයාද MCQ පටන් ගත්තා අපි මේ මම අද MCQ එක කරන්නේ නැහැ පුතේ මේ මට හෙට සෙමිනාර් එක දැන් වෙලාව රෑ 10ට කිට්ටුයි මම හෙට ලෑස්ති වෙන්න ඕන වැඩවලට හරි හෙට සෙමිනාර් එක කරන නෝට් එක හදා ගන්න ඕන හරි ඒ ලෙවල් ලයික් වැඩක් තියෙන්නේ හෙට ඒ නිසා මේ මම අද MCQ ටික කරන්නේ නැහැ මේක ඉවර කරලා මම ඉවර කරනවා පන්තිය හරිද මේ මොකුත් හිතන්න එපා ඔයාලා හෝම්වර්ක් එක දාගන්න 2017 ප්‍රශ්න අංක 1 ලබන සතියේ පේපර් ක්ලාස් එකේ 2017 ප්‍රශ්න අංක 1 සාකච්ඡා කරනවා අර MCQ ටික එක බලලා හරිද 2017 ප්‍රශ්න අංක 1යි නැත්නම් මම ප්‍රශ්න අංක 1ේම දෙකක් කරනවා මට හිතෙනවා ප්‍රශ්න අංක 1යි MCQ කරන හොඳයි කියලා. ඉතින් ප්‍රශ්න අංක 17 කරන්න MCQ ටිකක් ආය කරන්න අවශ්‍ය නැහැ. මම අර කරපු බලලෙමු ලබන සතියේ. හරිද? අපි ඊළඟ ප්‍රශ්නෙට 2016 1.31 දිනට මාලි නැවුම්මල් ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්වෙන ජංගම නොවන වත්කම් අයිතම දෙකක් පුතා ජංගම නොවන වත්කම් මොනවද අංක 1 මේ තියෙන්නේ මේ වාජන ජංගම නොවන වත්කමක් කාර්යාල උපකරණ ජංගම නොවන වත්කමක් ඔච්චරයි වාජනයි කාර්යාල උපකරණයි වාජන සහ කාර්යාල උපකරණ හරිනේ හරි මගේ පැටව මම රෙකෝඩින් එක ඕෆ් කරන්නම් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහලා ඉවර කරලා යන්න හරිද මම අද ක්ලාස් එක වලට මට හෙට උදේ සෙමිනාර් එක පුතේ මම හෙට උදේ ක්ලාස් එකේ 7 වෙනකොට ඉන්න ඕන එතකොට 7ට ඉන්න නම් ගෙදරින් අඩුම 6යි කාල වෙද්දිවත් 6යි කාල 6:00 වෙද්දිවත් යා යුතුයි
හරි එතකොට උදේ හැරෙන්න වෙනවා දැන් වැඩ වගේක් තියෙන ටික කරගෙන ඕන ඊට යන්න ලෑස්ති වෙන්න තියෙනවා මොකද සෙමින එකක් කරන්න ලේසි නෑනේ ඒක නිසා එහෙනම් මම අදට මේක ඉවර කරනවා එක සෙමින එකට යන්න තියෙන නිසා මොනවාරි අවුලක් තියෙනවා නම් ඒක අහන්න මම රෙකෝඩින් එක ඔෆ් කරනවා පුතා මේ අපි ඊළඟ දවසේ 17 සාකච්ඡා කරමු රෙකෝඩින් එකට යන අයිබෝ වේවා ප්‍රශ්නයක් තියෙනවා නම් අහලා යන්න මම රෙකෝඩින් ලයිව් එකේ ඉන්නවා තමයි මම රෙකෝඩින් ඉතරයි ඔෆ් කරන්නේ